තිබුණේ පේරාදෙණිය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා තවත් පුද්ගලික සමාගමක් සමගයි. කැල්සියම් කාබනේට් කියන අමුද්‍රව්‍ය විවිධාකාර වූ නිෂ්පාදන සඳහා මේ රටට අපි ගෙන්නනවා විශාල විශේෂ විනිමය ප්‍රමාණයක් යොදවලා. උදාහරණයක් හැටියට ටූත් පේස්ට් නිෂ්පාදනය ගත්තත්, ප්ලාස්ටික් නිෂ්පාදනය ගත්තත් සංශුද්ධ කැල්සියම් කාබනේට් කියන දේ අවශ්‍ය වෙනවා. නමුත් අපේ රටේ තියෙන කැල්සයිට් වලින් සංශුද්ධ කැල්සියම් කාබනේට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම, විද්‍යාත්මක පදනම අපි සතුව තියෙනවා. එහෙම තියෙද්දි තමයි අපි මේ විශාල මුදලක් වෙන් කරලා වියදම් කරලා පිටරටින් මේ අමුද්‍රව්‍යයක් ඇටියට ගෙන්නන්නේ. හස්සංකරන අවබෝධතා ගිවිසුමේ අරමුණ තමයි අපේම තාක්ෂණය, අපේම විද්‍යාත්මක දැනුම පාවිච්චි කරලා අපේ රටේ තියෙන සම්පතක් වන කැල්සයිට් වලින් අවක්ෂේපණය කරගෙන සංශුද්ධ කැල්සියම් කාබනේට් රටට නිෂ්පාදනය කරලා දෙන්න. මම හිතන්නේ ඒක හුඟක් විදේශ විනිමය ඉතුරු කරගන්නත් විදේශ රටවලට අපනයන කරන්නත් හැකියාව ලැබෙයි මේක සාර්ථක වුණොත්.